ඉක්මනට මිනිස්සු මැරෙනවා හේතුව මොකද? කිව්වා ඉක්මනට සමහර මිනිස්සු දරු ගැබේදී මැරෙනවා. දැන් ඔයාලා දන්නවද චීනේ හදන්න පුළුවන් ළමයි දෙන්නයි. දරුවෝ දෙන්නයි හදන්න පුළුවන්. දරුවෝ 3 දෙනෙක් හැදුවොත් එම අනිවාර්යෙන් ඒ දරුවව ගන්නවා. එහෙම නැත්නම් කුසේදී දරුවෝ ඇදලා ගන්නවා. සමහරට චීනේ තියෙන රසවත්ම කෑම තමයි ප්‍රසිද්ධම කෑම තමයි දරු ගැබක්. කුසේ ඉන්න දරුවෙක් ඒ කියන්නේ අඩු මාසෙන් දෙකෙන් අඩු වයසේ දරුවෙක් කුසෙන් අදලා අරගෙන ඒ දරුවෝ දරු කලලය මිනිස්සු කනවා. අපි සාමාන්‍ය කුකුල් මස් කන්නේ මිනිස්සු මාළු කන්නේ. ඒ වගේ දරු කලල මිනිස්සු කනවා මේ ලෝකේ. මේ චීනේ හරි රසවත් කෑමක්. මිනිස්සු අතර විශාල පිළිගැනීමක් තියෙනවා ඒකට. අඩු වයසින් අපි කල්පනා කරන මුන් පුදුම තිරිසන් උනේ කියලා කල්පනා කරනවා. නමුත් හේතුව මොකද? අර කුසේ උපදින දරුවගේ අඩු වයසෙන් මැරෙන්න කර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔයාලා දැකලා තියෙනව නේද? අඩු වයසෙන් පුංචි දරුවෝ මරනවා සමහර චෝටි දුවලා සමහරට කෙලෙසලා මරනවා. ඉන්දියාවේ හරියට තියෙනවා. ඒ දරුවන්ගේ සංසාරයෙන් ගෙන ආපු කර්ම යුවා. බුදුරජාණන් වහන්සේ ඒකට වදාලා හේතුව කිව්වා මේ ජීවිතේ යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම් විනෝදෙට සත්තු මරනවා, ජීවත් වෙන්න සත්තු මරනවා, අසරණකමට සත්තු මරනවා, එහෙම නැත්නම් තමන්ගේ දුක් කරදර ගෙවා ගන්න සත්තු මරනවා. සත්තු මැරීමේ ආදීනවේ තමයි බුදුරජාණන්සේ වදාලා උපනෝපං ආත්මේ උපදිනවා කිව්වා අඩු ආයුසෙන් මැරෙනවා කිව්වා. මව් කුසේ මැරෙනවා කිව්වා. ඉපදිලා ටික දවසක් යනකොට මැරෙනවා කිව්වා. අඩු ආයුසෙන් මැරෙන්නේ සංසාරේ ප්‍රාණඝාතේ පව්කාරකම. සමහරට ඔයාලගේ ගෙවල් වල ඇති පුංචි වයසෙන් දරුවෝ මැරෙන්න ඇති. ඔයාලගේ ගෙවල් වල සමහර විට දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාගේ කුසේදී දරුවෝ මැරෙන්න එයාලට බනින්න එපා. ඒ කුසේම දරුවෝ මැරෙද්දි එයාලට බනින්න එපා. හේතුව ඒ අම්මලාගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඒ සංසාරෙන් ඒ දරුවෝ මනුස්ස ලෝකේ ඉපදින්න පින් කරලා නැහැ. මනුස්ස ලෝකේ ඉපදින්න පින් කරලා නැහැ. ප්‍රාණඝාත අකුසලයේ කරපු නිසා මනුස්ස ලෝකෙට එනකොටම ඒ මිනිස්සු මැරිලා යනවා. මැරිලා ඉපදිලා ටික දවසක් යනකොට ඒ gedara දෝෂයක් නෙවෙයි. සමහරු කියනවා ගෙදරට ජනෙල් 3ක් දෑවා. එහෙම නැත්නම් උළුවාස මෙහෙම තිබ්බා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. සංසාරේ කර්මයක් එයාගේ තියෙනවා, කර්ම ශක්තියක්. එයා සංසාරේ ප්‍රාණඝාතය කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මේකයි හේතුව. කම්මස්සකා කර්මය තමයි Tamanට තියෙන්නේ. කම්ම දායාදා අපිට තියෙන දෑවැද්ද තමයි කර්මය. කම්ම යෝනි උපදින ස්ථානයේ තීරණය කරන්නේ කර්මය. කම්ම බන්දු අපේ ඥාතියා තමා කර්මය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා යං කර්මයක් කල්යාණ වේවා පාප වේවා යම් දෙයක් කෙනෙක් කරනවා නම් ඒක තමයි අපට විපාක පිණිස පවතින්නේ. අපිට මේ අඩු වයසේ මිනිස්සු මැරෙන්නේ තමන් කරපු දේ නිසාමයි. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. එහෙම කර්මයක් නැති මිනිස්සයා ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ. අපිට ඒ කර්මය දෙනවා. ඒ නිසා අපේ ඊළඟ ජීවිතේ හදාගන්න තියෙන්නේ අපිට දැන් හදන්න තියෙන්නේ. සමහර මිනිස්සු අවුරුදු 100, අවුරුදු 110, අවුරුදු 90 ජීවත් වෙනවා. ඉහෙන් බහින රෝගයක් නැහැ. සංසාරේ මේ මිනිස්සුන්ගේ අතින් මේ මිනිස්සුගේ බොහෝ දීර්ඝායස තියෙනවා. සංසාරයේ මිනිස්සුන්ගේ අතින් ප්‍රාණඝාතය වෙලා තියෙන ගොඩාක් අඩුවෙන්.
ගොඩාක් අඩුවෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අපිට මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. අපිට මේ අපේ ජීවිත තීරණය කරන්නේ ඒවා. අපේ ජීවිත දැන් ඔයාලා දන්නවද සමහර අය එක තැන ළමයි මැරෙනවා. එක තැන. දැන් ලෝක යුද්ධ කාලේ එක තැන ළමයි මැරුණා. එතකොට සමහරට ඒවා ළමයි එකට කරපු කර්ම. 5 දෙනෙක් එකතු වෙලා පාප කර්මයක් කළොත් එහෙම 5 දෙනෙක් එකතු වෙලා සතෙක් මැරුවා කියලා හිතන්න. ඒ 5 දෙනාට එකටම විඳින්න වෙනවා ඒවා. මේවා සෙල්ලන්නේ නැහැ.